කුරුණෑගල දඹුල්ල පාරේ ඉබ්බාගමුව පහුකරගෙන මැල්සිරිපුර පැත්තට යන අතරේ අඹන්පොළ ප්‍රදේශයේදී දැකගන්න ලැබෙනවා දිගු ඉතිහාසයකට උරුමකම් කියන තවත් එක් රජමහා විහාරයක්. ඒ තමයි නාමල් අංග රජමහා විහාරය. කුරුණෑගල දඹුල්ල පාරේ ඉඳලා මීටර 250ක විතර දුරකින් ගල්කුළු අතර ඉතාමත්ම සුන්දර පරිසරයක පිහිටලා තියෙන නාමල් අංග රජමහා විහාරයේ ඉතිහාසය දුටුගැමුණු රාජ්‍ය සමය දක්වා ඈත අතීතයට දිව යනවා. ජනප්‍රවාදයේ සඳහන් තොරතුරු වලට අනුව මෙතන මුලින්ම විහාරයක් කරවලා තියෙන්නේ දුටුගැමුණු මහරජතුමා. එතුමන් විසින් රිදී විහාරය දක්වා බුදු පිළිම වහන්සේ නමක් වැඩමවාගෙන පැමිණෙන අතරේ රෑබෝවීම නිසා පිරිසත් සමග නවාතන්ගෙන තිබෙනවා මේ භූමියේ. එම සිදුවීමත් ස්ථානයත් සිහිවීම සඳහා රජතුමා විසින් මෙහි කල මුදුනේ කුඩා දාගැබකුත් විහාරයකුත් ඉදි කළ බව කියවෙනවා. අද ගලමුදුනේ චෛත්‍යයක නටබුන් හෝ දැකගන්න නොලැබුණත් මෑත භාගයේ මෙහි හිටි බුදු පිළිම වහන්සේ නමක් ඉදිකර තිබෙනවා. මහා මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනෙකුට දැකගත හැකි වෙනවා මේ පිළිම වහන්සේ. පුරාණ ඉදිකිරීම් වල ශේෂයන් දැකගන්නට නොලැබුණත් එම යුගයට අයත්යයි සැලකෙන යුගල සිරිපතුල්ගල් කැටයම් වලින් තොර සඳකඩ පහනක් වාමන රූ හා උළු ආදිය මෙම භූමියෙන් හමු වී තිබෙනවා. දිගු කලක් වනගතව තිබුණු මේ විහාරය ප්‍රතිසංස්කරණයට ලක්වන්නේ මහනුවර රාජධානියේ රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේදී. එතුමන් විසින් මෙම විහාරයේ නව විහාරාංග ඉදිකරවා පැවැත්ම හා දියුණුව සඳහා ගම්බිම්ද පූජා කළ බව කියවෙනවා. මීගස්තැන්නේ අධිකාරම් රජුගේ නියමයෙන් විහාරයේ දියුණුව වෙනුවෙන් කටයුතු කර තිබෙනවා. නාමල්ලංග රජමහා විහාරය සතු වැදගත් ලියවිල්ලක් තමයි සියම් දේශයෙන් ශ්‍රී ලංකාවට උපසම්පදාව ගෙන ආ පසුව විහාරයට පොහොය සීමාවක් ලබා දෙමින් ලියන ලද තල්පත. පසු කාලයේදී නැවත වරක් හුදකලා වුණු මේ විහාරය 1865 වර්ෂයේදී පමණ ගොකරැල්ලේ රතනජෝති ස්වාමීන් වහන්සේ විසින් ප්‍රතිසංස්කරණය කර වූ බව සඳහන් වෙනවා. ඉන් පසුව විහාරයේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ ස්වාමීන් වහන්සේලා පිළිබඳව තොරතුරු හා උන්වහන්සේලාගේ සිතුවම් වත්මන් විහාර මන්දිරය තුළදී දැකගත හැකි වෙනවා. වර්තමානය වන විට නව විහාරාංග රැසක් එකතු කරමින් ඉතාමත්ම දියුණු තත්ත්වයට පත් කර තිබෙනවා නාමල්ලංග විහාරය. ඒ අතරින් ඉතාමත්ම වැදගත් වනවා සුවිසල්ව ඉදිකළ විහාර මන්දිරය. නාමල් අංග රජමහා විහාරයේ වත්මන් විහාර මන්දිරය බුදු සිරිතේ විවිධ සිදුවීම් නිරූපණය කරමින් නිර්මාණය කළ ප්‍රතිමාවන්ගෙන් සහ සිතුවම් වලින් අලංකාරවත් කර තිබෙනවා. සිතුවම් අතර වැදගත් වෙනවා ජාතක කතා ආදිය.
ඒ වගේම නාමල් අංග රජමහා විහාරය ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා අපාය නිරූපණය කරමින් සිතුවම් හා මූර්ති සමගින් ඉදිකර ඇති සුවිසල් අපාය ගෘහය නිසා. ඒ ලංකාවේ විහාරයක ඉදිකළ අපාය නිරූපිත විශාලතම ගෘහයක් හැටියටත් වැදගත් වෙනවා. පව්කම් කළ විට අපාගත වන ආකාරයත් පින්දහම් හා කුසලයෙහි යෙදෙන අයට දෙව්සැප ආදිය ලැබෙන ආකාරයත් නිරූපණය කරමින් මේ ඉදිකර තිබෙන්නේ බලන අයෙකුට ඒ පිළිබඳව මනා අවබෝධයක් ඇතිවන ආකාරයෙන්.
බෝධීන් වහන්සේ දාගැප් විසිතුරු පිළිම ගෙවල් පර්වත මුදුනේ අඩි 40ක් පමණ උස ඇති හිටි පිළිම වහන්සේ ඇතුළුව විහාරාංග රැසකින් අලංකාරවත් වන නාමල් අංග විහාරයේ විහාර මන්දිරයට ඉදිරිපස ගොඩනැගිල්ල පෙනුමෙන් සුවිශේෂී වන්නේ එය දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ හැඩයට සමානව ඉදිකර ඇති නිසාවෙන්. නාගසින් පිරුණු නාමලින් සුවඳවත් වූ බිමක නාමලක පෙතිහැඩය අනුව සැදුම්ලත් විහාරාංග නිසා නාමල් අංග යන නම ලැබුණු බව කියවෙනවා. දකින කෙනෙකුගේ සිත් සතන් පහන් කරන සුවිසල් විහාර මන්දිරය එවැගේම සුවිසල් අපාය ගෘහය ආදිය නිසාත් ගල්කුළුවලින් ගහකොළවලින් වටවුණු අවට පරිසරයේ සුන්දරත්වය නිසාත් වන්දනාකරුවන් සංචාරකයින් අතර ඉතාමත්ම ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත්ව තිබෙනවා නාමල් අංග රජමහා විහාරය.